රුහුණු දේශයේ එක්තරා ගමක පුංචි පවුලක මෙන්න මේ ලස්සන පුංචි කොළු පැටියා ඉපදුනා. මෙයාගේ අම්මයි තාත්තයි මෙයාට නම තියෙනවා මිත්‍ර කියලා. මේ මිත්‍ර ගොඩාක් දඟ දරුවෙක්. ඒ වගේම එයාට පුංචි කාලේ ඉඳන්ම අසාමාන්‍ය ශක්තියක් තිබුණා. ඉතින් මේ ගැන එයාගේ අම්මයි තාත්තයි කතා බහ කරනවා. හාමිනේ, අපේ කොළු පැටියා අසාමාන්‍ය දස්කම් පෙන්නනවනේ. ඒකනේ මහත්තයෝ, මටත් හිතා ගන්න බෑ. අපේ කොළු පැටියා මේ වයසට මෙහෙමනම් ලොකු වුණාම කොහොම වෙයිද? ඉතින් මේ අපේ පුංචි මිත්‍රගේ අම්මයි තාත්තයි මේ ගැන ගොඩක් සාකච්ඡා කරනවා. ක්‍රමයෙන් අපේ පුංචි මිත්‍ර කුඩා දරුවෙක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් අපේ පුංචි මිත්‍රව ගෙදර දාලා යන්න නම් බැරි වුණා. මොකද අපේ පුංචි මිත්‍ර හරිම දඟයි. දවසක් එයාගේ අම්මයි තාත්තයි එයාව කුරහන් ගලක බැඳලා ගොවිතැන් වැඩවලට යනවා. බලන්නකෝ අපේ පුංචි මිත්‍ර ඒ කුරහන් ගලත් අරගෙන කුඹුරට යනවා. ඉතින් මේ කුරහන් ගල ඇදගෙන යන නිසා අපේ මිත්‍රට නන්දි මිත්‍ර කියලා නම හැදෙනවා. අපේ පුංචි නන්දි මිත්‍ර ගස්ගල් ඒ වගේම සත්තු මේ හැමදේම ඔසවලා විසි කරන්න පුළුවන් තරම් අසාමාන්‍ය ශක්තියකින් පරිපූර්ණ වුණා. ක්‍රමයෙන් නන්දි මිත්‍ර ලොකු වුණා. එයාගේ අම්මයි තාත්තයි නන්දි මිත්‍රව කොච්චර ගෙදර තියන්න හැදුවත් නන්දි මිත්‍ර ගෙදර නම් හිටියේ නැහැ. ඒ නිසා එයාගේ අම්මයි තාත්තයි එක් දින උණ පඳුරක බඳිනවා. මේ උණ පඳුරත් ගලවගෙන අපේ නන්දි මිත්‍ර ආපහු දඟ වැඩ කරනවා. එවකට පාලකයා වුණු කාවන්තිස්ස රජතුමාට මේ ගැන ආරංචි වෙනවා. ඉතින් මේ කාවන්තිස්ස රජතුමා නන්දි මිත්‍රගේ අසාමාන්‍ය ශක්තිය පරීක්ෂා කරලීමට රජවාසලට ඔහුව කැඳවනවා. ඉතින් අපේ කාවන්තිස්ස රජතුමා නන්දි මිත්‍ර මේ කරන්නේ ඇත්තක්ද නැත්නම් බොරුවක්ද කියලා දැනගන්න එවකට සිටි දරුණුම ඇතා වුණු කඩොල් ඇතාට රාපොවලා මත් කරලා නන්දි මිත්‍ර ඉස්සරහට ගෙන්නනවා. කඩොල් ඇතාව එක ෂණයෙන් දල දෙකෙන් අල්ලලා නන්දි මිත්‍ර දන ගස්සනවා. මේ නිසා කඩොල් ඇතා නන්දි මිත්‍ර කෙරෙහි අධික වෛරයකින් පෙළඹෙනවා. මේ ගැන මතක තියාගන්න කඩොල් ඇතා වම් හක්කේ දියුල් ගෙඩියක් සඟව ගන්නවා. නන්දි මිත්‍රගේ අසාමාන්‍ය ශක්තිය දැකපු රජතුමා නන්දි මිත්‍රව තමන්ගේ යුද සේනාවට බඳවා ගන්නවා. කාලය ගෙවී ගියා. කාවන්තිස්ස රජතුමාගෙන් පස්සේ දුටුගැමුණු රජතුමා බලයට පැමිණියා. එළාර රජු සමග සටන් කිරීමට දුටුගැමුණු රජතුමා සමග දසමහා යෝධයින් පෙරමුණට ආවා. විජිතපුර මහා සංග්‍රාමයේදී නන්දි මිත්‍ර යෝධයා ලොකු සේවයක් කරනවා. ඔහු තනිවම දකුණු දොරටු අසල සටන මෙහෙයූ බව තමයි ජනවහරේ පැවතෙන්නේ. මේ සටනේදී කඩොල් ඇතා බලකොටු පවුර බිඳලීමට ගොඩක් උත්සාහ දරුවා. ලොකු ලී කොටයක් හොඳින්ගෙන පවුරට පහර දීගෙන ගියා. පවුර ටිකෙන් ටික බිඳ වැටෙන්නට වුණා. මෙන්න මේ වෙලාවේදී තමයි නන්දි මිත්‍ර යෝධයා දැක්කේ පවුර උඩ ඉඳලා සොල්දාදුවෝ කඩොල් ඇතාට ලෝදිය වක් කරන්න හදන ආකාරය. ඉතින් මේ දැකපු අපේ නන්දි මිත්‍ර එක ෂණයෙන් කඩොල් ඇතාව එතනින් ඉවත් කරනවා. ඒ නිසා අපේ කඩොල් ඇතා ඒ ලෝදිය වලින් බේරෙනවා. නන්දි මිත්‍ර ඇතුළු දසමහා යෝධයින් සමගින් අපේ දුටුගැමුණු රජතුමා විජිතපුර සටන ජයග්‍රහණය කරනවා. ඒ වගේම එළාර රජුව මරා දමා රට එක්සේසත් කරනවා. නන්දි මිත්‍ර යෝධයාට සහ අනිකුත් යෝධයන්ට දුටුගැමුණු රජතුමා මේ සටනෙන් පසුව ත්‍යාග පිරිනමනවා. ජනප්‍රවාදවල සඳහන් වන පරිදි දුටුගැමුණු රජතුමා නන්දි මිත්‍ර යෝධයා සහ අනිකුත් යෝධයන් සමග රට එක්සේසත් කිරීමට සහ ගොඩ නැගීමට මහඟු සේවයක් ඉටු කළා යයි ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ වගේම නන්දි මිත්‍ර යෝධයා
විහෙර විහාරස්ථාන ඒ වගේම අනෙකාට උදව් කිරීම පිළිබඳව මහඟු සේවයක් ඉටු කළායයි ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ආදරණීය දුවේ පුතේ කතන්දර ආච්චිගේ කතන්දර channel එකේ ඔන්න ඔයාලට ගොඩක් ඉගෙන ගන්න පුළුවන් කතන්දරයක් තමයි කතන්දර ආච්චි ගෙනාවේ. ඒ තමයි ඔයාලා හැමෝම දන්න දසමහා යෝධයන්ගේ පළවෙනි දසමහා යෝධයා වන නන්දි මිත්‍ර යෝධයාගේ කතාව. එහෙනම් මගේ පුංචි යාළුවෝ දන්න වෙතිනේ දෙවනි යෝධයා කවුද කියලා? එහෙනම් කමෙන්ට් එකක් දාන්න යන්න. අපි ඊළඟට ඒ කතාවෙන් හමු වෙමු. කතන්දර ආච්චිගේ channel එක subscribe කරන්න ගිහින් එන්නම්.